සියලු දෙනාටම ආයිබෝවන් කියලා පිළිගන්නවා. ඔන්න එහෙනම් අදත් සුපුරුදු ලෙන්ගතු කොමින් අපේ කොරියන් ලයිෆ් විත් ලක්ෂාන් YouTube channel එකට. අදත් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා අපේ නව විෂය නිර්දේශයට අදාළව අපි සාකච්ඡා කරගෙන එන සංස්කෘතිය සහ තොරතුරු කොටසේදී අපිට හම්බෙන 12 වෙනි පාඩමට අදාළ සංස්කෘතිය සහ තොරතුරු කොටස. එහෙනම් යමු අපි කතාවට. මෙන්න මෙහෙමයි මාතෘකාව තියෙන්නේ. මාතෘකාව තියෙනවා හංගුගේ තේචුන් කියවතොන්. හංගුක් කියන්නේ කොරියාවට එයි කියලා කියන්න අයිතිය හඟවන පදේ. එහෙනම් හංගුගේ කොරියාවේ තේචුන් කියවතොන්. තේචුන් කියවතොන් කියලා කියන්නේ පොදු ප්‍රවාහනය. එහෙනම් හංගුගේ තේචුන් කියවතොන් කොරියාවේ පොදු ප්‍රවාහනය කොහොමද තියෙන්නේ? මොනවද ඒ ආශ්‍රිතව තියෙන තොරතුරු? අපිට දැනගන්න තියෙන මොනවද කියලා මේ පාඩමේදී නම් කතා කරලා බලමු. යමු එහෙනම් කතාවට. මෙයාලා කියනවා 한국은 대충 개어통이 잘 발달되어 있는 나라입니다. 한국은 කොරියාව කියලා කියන්නේ 대충 개어통 පොදු ප්‍රවාහනය 잘 හොඳින් 발달되어 있는 발달되다 කියලා කියන්නේ දියුණු වෙනවා කියන අදහස. 발달되어 있는 දියුණු වෙලා තියෙන 나라입니다 රටක් ඉම්නිදා වෙනවා කියලා කියනවා. එහෙනම් කියනවා කොරියාව කියන්නේ පොදු ප්‍රවාහනය හොඳින් දියුණු වෙලා තියෙන රටක්ලු. තේචුන් කියොතොන් එල් පොදු ප්‍රවාහනය ඉයොන්හායෝ භාවිතා කරලා ඉයොන්හායෝ භාවිතා කරලා කක්කා උන්ගොත් බුන්මන් අනිරා. කක්කවුන් කියන්නේ මේ ළඟ කාකප්තා කියන ක්‍රියාමූලයයි තියෙන්නේ. අල්පයන් අවිධිමත් නීති අපි ව්‍යාකරණ පන්තිවේදී සාකච්ඡා කරනවා. ඒතකොට කක්කවුන් කියලා කියන්නේ කාකප්තා ළඟයි කියන අදහස. ළඟ ගොත් බුන්මන් අනිරා. ස්ථාන බුන්මන් අනිරා පමණක් නොව පොදු ප්‍රවාහනය භාවිතා කරලා ළඟ ස්ථාන වලට පමණක් නොව මොන් ගොසරෝදෝ දුර ස්ථාන වලටත් පියොන්රිහාගේ පහසු විදිහට ඉදොන් හල්සු ඉස්සම්නිදා ගමන් කරන්න පුළුවන් කියලා කියනවා. ඉදොන් හදා කියන්නේ ගමන් කරනවා. එහෙනම් කියනවා කොරියාව කියන්නේ පොදු ප්‍රවාහනය හොඳින් දියුණු වෙලා තියෙන රටක් කියලා කියනවා. ඒ වගේම පොදු ප්‍රවාහනය භාවිතා කරලා ළඟ ස්ථාන වලට විතරක්ම නෙවෙයි දුර ස්ථාන වලටත් ඉතා පහසුවෙන් ගමන් කරන්න පුළුවන් කියලා. පැහැදිලිනේ? රයිට්. අපි යන් ඉස්සරහට තව මොනවද කියන්නේ කියලා බලන්න. තෝසිගාන් ඉඩොන්ගේ කජන් නොල්ලි ඉයොන් තේනන් කියෝතොන් සුදන් කොසොක් පොස ඉම්නිදා කියලා කියනවා. මොකද්ද? තෝසිගාන් ඉඩොන්ගේ නගර අතර ගමනාගමනය. තෝසිගාන් ඉඩොන්ගේ නගර අතර ගමනාගමනයේදී කජන් නොල්ලි. කජන් කියන්නේ වඩාත් කියන අදහස. නොල්ලි කියන්නේ පුළුල්. වඩාත් පුළුල් නැත්නම් වඩාත් ලොකු නැත්නම් වඩාත් පුළුල්. යොන් තේනන් භාවිතා වෙන වඩාත් පුළුල්ව භාවිතා වෙන කියෝතොන් සුදන් එක ප්‍රවාහන මාධ්‍ය. කියෝතොන් සුදන් ප්‍රවාහන මාධ්‍ය කොසොක් පොස. කොසොක් පොස කියුවේ මොකද්ද? සීකරගාමි බස්. සීකරගාමි බස් එක ඉම්නිදා වෙනවා කියලා කියනවා. එහෙනම් මෙයාලා කියනවා නගර අතර ගමනාගමනයට වඩාත් පුළුල්ව භාවිතා වන ප්‍රවාහන මාධ්‍ය විදිහට මොකද්ද? කොසොක් පොස සීකරගාමි බස් එක හඳුන්වලා දෙන්න පුළුවන් කියලා කියනවා. සෝල්ලිනා බූසාන්තං. සෝල් සහ ඉනා කියන්නේ සහ නැත්නම් හෝ බූසාන්තං බූසාන් ආදී මේ සෝල් සහ බූසාන් කියලා කියන්නේ කොරියාවේ තියෙන ප්‍රධානතම නගර දෙකක්. මෙන්න මේ කියන නගර දෙක වගේ මේ තේතොසි කියලා කියන්නේ මේ ප්‍රධාන නගර නැත්නම් විශාල නගර. හරි විශාල නගර. එහෙනම් සෝල් සහ බූසාන් වගේ විශාල නගර සහ චුන්සෝතෝසි කියලා කියන්නේ මේ මධ්‍යම ප්‍රමාණ නගර. නැත්නම් අර විශාල නගර සහ ඊට පස්සේ චුන්සෝතෝසි මධ්‍යම ප්‍රමාණයෙන් විශාල නගර. යොන්කියොල් හදා කියන සම්බන්ධ කරන නොසොන්දල් කියලා කියන්නේ මාර්ග නැත්නම් පාරවල් මානි ඉසමියෝ ගොඩක් තියෙන අතර. එනම් මෙයාලා කියනවා සෝල් සහ බූසාන් වගේ විශාල නගර සහ මධ්‍යම ප්‍රමාණයේ නගර එකිනෙකට සම්බන්ධ කරන පාරවල් ගොඩක් තියෙන අතර නැත්නම් පාරවල් ගොඩක් තියෙනවා. ඊට පස්සේ කියනවා චුයෝ නොසොන්දල්. චුයෝ කියන්නේ ප්‍රධාන නොසොන්දල් පාරවල්
සම්‍යා සිගානේදෝ සම්‍යා සිගාන් කියලා කියන්නේ මේ මහා රාත්‍රිය කියන අදහස. හරි. සම්‍යා සිගානේදෝ මහා රාත්‍රියටත් යුන්හෙන් තෙම්නිදා කියලා කියන්නේ මේ යුන්හෙන් තෙදා ප්‍රවාහණය වෙනවා කියන දාත. එතකොට මෙතන කියන්නේ යුන්හෙන් තෙම්නිදා ප්‍රවාහණය සිදු වෙනවා කියලා කියනවා. එහෙනම් කියනවා මෙන්න මේ කියන ප්‍රධාන පාරවල් වල මහ රාත්‍රියටත් ප්‍රවාහණය සිදු වෙනවලු. ඒ කියන්නේ වාහන හිට මෙහෙට ගමන් කරනවලු. ඊට පස්සේ කියනවා කක්කවුන් තොසි ගන්නේ කක්කවුන් ළඟම තියෙන තොසි ගන්නේ නගර අතර. ඒ කියන්නේ ළඟම තියෙන නගර අතර චල්බන් කොරි චල්බන් කියන්නේ චල්තා කියන්නේ කොටයි. හරි. කොට කොරි කියන්නේ දුරක්. ළඟම තියෙන නගර අතර කොට දුරක්. ඒ කියන්නේ පොඩි දුරක්. හරි. පොඩි දුරක්. ඉදොන් හල්තේ ගමන් කරන විටදී ඉදොන් හදා ගමන් කරා. ඉදොන් හල්තේ ගමන් කරන විටදී සිවේ පොසරල් ඉයොන් හාමියොන් තෙම්නිදා. සිවේ පොස කියලා කියන්නේ AC බස්. එහෙම නැත්නම් ඉන්ටර්සිටි බස්. ඉයොන් හාමියොන් තෙම්නිදා භාවිතා කළා නම් හරි කියලා. එහෙනම් මොකද්ද කියන්නේ? ළඟම නගර අතර පොඩි ඉතා කෙටි දුරක් එහෙට මෙහෙට ගමනාගමනය සිදු කරනවා නම් මෙයාලා කියනවා ඉන්ද්‍රසිටි බස්. එහෙම නැත්නම් සිවි පොස එකක් භාවිතා කරා නම් හරි කියලා. ඊට පස්සේ කියනවා කරිගෝයි වගේම තොසි නගරනේසෝ නගර අතර. හරි. නගර අතර බස් කියලා කියන්නේ නගර අතර සිනේ බොස අර නගරාන්තර බස් නගර අතර දුවන බස් ඉයොන් හාමියොන් භාවිතා කරනවා නම් තොසි ගොත් ස්ථානෙන් නගරයෙන් නගරයට. හරි. නගරේ ගොත් ස්ථානෙන් ස්ථානයට මොකක් හරි නගරයක ස්ථානෙන් ස්ථානයට ශිප්ගේ පහසු විදිහට කල් සිස්සම් නිදා යන්න පුළුවන් කියලා කියනවා. එනම තව මොනවද කියන්නේ? මේ නගර ඇතුලේ නගර අපි හිතමු උදාහරණයක් විදිහට කොළඹ ඉඳන් නිට්ටඹුවට. එතකොට නගරයක් අතර නගරයක් අතර එහෙට මෙහෙට යන්න අවශ්‍යතාවයක් තියෙනවා නගර අතර. එතකොට භාවිතා කරන්න කියලා කියනවා සීනේ පොස්ස නගරාන්තර බස්. නගර අතර දුවන බස් භාවිතා කරනවා නම් නගරේ ස්ථානෙන් ස්ථානයට ඉතාමත් පහසු විදියට යන්න පුළුවන් කියලා. එහෙනම් මෙතන බස් වර්ග තුනක් පිළිබඳව ප්‍රධාන වශයෙන් කතා කරලා දෙනවා. මොකද්ද? අපිට මුලින්ම කියනවා මේ කොසොක් පොස එක භාවිතා කරන්න කියලා. නේද? කොසොක් පොස කියලා කියන්නේ මේ වඩාත් පුළුල් භාවිතා වන ප්‍රවාහන මාධ්‍යයක් කියලා කියනවා. මේ බූසන් සහ සෝල් වගේ නගර අතර එහෙට මෙහෙට විශාල දුරක් යන්න නම් කොසොක් පොස භාවිතා කරන්න කියලා කියනවා. ඒ වගේ පොඩි දුරක් යන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් මේ සිවි පොස එහෙම නැත්නම් අර ඉන්ද්‍රසිටි බස් භාවිතා කරන්න කියලා කියනවා. ඒ වගේම නගර අතර හෙට මෙහෙට ගමනාගමනය කරනවා නම් සීනේ පොස නගරාන්තර බස් භාවිතා කරන්න කියලා කියනවා. ඉතින් මෙතන කතා කරන්නේ කොරියාවේ තියෙන බස් වර්ග ප්‍රධාන බස් වර්ග තුනක් පිළිබඳව ඒවා කොයි අවස්ථාවේදීද අපි භාවිතා කළ යුත්තේ කියන එක සම්බන්ධයෙන් තමයි මේ කොටසේදී කතා කරන්නේ. රයිට්? හරි. අපි යන් ඉස්සරහට තව මොනවද කියන්නේ කියලා බලන්න. චුයෝ තේතොසියේනන් කිචායොක් ඉස්සෝ. චුයෝ කියන්නේ ප්‍රධාන තේතොසි කියලා කියන්නේ මේ ප්‍රධාන නගර. හරි. ප්‍රධාන මේ තේතොසි විශාල නගර. හරි. ප්‍රධාන විශාල නගරවල කිචායොක්කා දුම්රිය ස්ථාන ඉස්සෝ තියෙන අතර. එනම් ප්‍රධාන විශාලතම නගරවල තියනවලු දුම්රිය ස්ථාන ඉස්සෝ තියෙන නිසා චොල්දෝ චොල්දෝ කියලා කියන්නේ මෙතන මේ දුම්රිය මාර්ග ඉයොන්හන් භාවිතා කරලා තොසිගන් ඉදොන් නගර අතර ඉදොන්දෝ ගමනාගමනයත් කානන් හම්නිදා හැකි කියලා කියනවා. එහෙනම් මොකද කියන්නේ? ප්‍රධාන විශාලතම නගර තියෙනවා. අන්නේ නගරවල දුම්රිය ස්ථාන තියෙන නිසා මේ දුම්රිය මාර්ගය භාවිතා කරලා නගර අතර ගමනාගමනය කරගන්න පුළුවන් කියලා කියන එක. නගර අතර ගමන් කරන්න පුළුවන්. යොල්චායන දුම්රිය නම් KTX ඊට පස්සේ SRT. මේ KTX කියන එක නම් අපි හැමෝම දන්නවා බුලට් කෝච්චිය. මේ SRT කියලා කියන්නේ KTX එකට පස්සේ නිෂ්පාදනය කරන ලද ඒත් ශීඝ්‍රගාමී දුම්රිය වර්ගයක්. එතකොට මේ KTX සහ SRT කියන දුම්රිය වර්ග සහ වාකතන් වගේ කොසොක් යොල්චා ශීඝ්‍රගාමී දුම්රිය වා සහ සේමාල් හෝ ඊට පස්සේ මුකුන්හා හෝ මේ සේමාල් හෝ සහ මුකුන්හා හෝ කියලා කියන්නේ මේ කොරියාවේ තියෙන දුම්රිය වර්ග දෙකක නම් දෙකක්. ඒතකොට ලංකාවෙත් තියෙනවා ඔය උඩරට මැණිකේ රුහුණු කුමාරී ඒ වගේ
නම් තියෙන කෝච්චිය අහලා ඇති. අන්න ඒ වගේ මේ සේමාල්හෝ කියලා සහ මේ මුකුන්හා හෝ කියලා කියන්නේත් කොරියාවේ තියෙන දුම්රිය වර්ග දෙකක නම්. මෙන්න මේ දුම්රිය තංග්වා කතන් වගේ ඉල්බන් කිචා සාමාන්‍ය දුම්රියත් ඉස්සම නිදා තියෙනවා. එහෙනම් දුම්රිය වර්ග කියලා ගත්තාම KTX සහ SRT කියන ශීඝ්‍රගාමී දුම්රිය සහ මේ සේමාල්හෝ කියන සහ මේ මුකුන්හා කියන සාමාන්‍ය දුම්රියත් තියෙනවා කියලා කියනවා. ඊට පස්සේ කියනවා කොසොක් යොල්චා ශීඝ්‍රගාමී දුම්රිය නම් යොගම් කියන්නේ ගාස්තු. හරි ගාස්තුව චොම් ටිකක් පිස්සාචිමන් මිලාදික වුණත්. හරි මිලාදික වුණත් පරගෝපියොන්ඩි හම්නිදා කියන්නේ වේගවත් සහ පහසුයි කියලා කියනවා. හරි එහෙනම් ශීඝ්‍රගාමී දුම්රියේ ගාස්තු නම් ටිකක් වැඩි. නමුත් මොකද්ද වේගවත් සහ පහසුයි කියලා කියනවා. මොකද්ද ශීඝ්‍රගාමී දුම්රිය නේද? ඊට පස්සේ කියනවා සෝල්ලේසෝ බුතෝ සෝල්වල සිට හංගුගේ කොරියාවේ චේනම්දන් කියලා කියන්නේ මේ දකුණු දිග කියන අදහස. හරි කොරියාවේ දකුණු දිග පැත්තට තොසින් නගරයක් වන බූසාන් දක්වා. එහෙනම් සෝල්වල සිට කොරියාවේ දකුණු පැත්තේ තියෙන නගරයක් වන බූසාන් දක්වා ඊසිගාන් පංචම් කොල්ලිම්නිදා. ඊසිගාන් කියන්නේ පැය දෙකයි පන් කියන්නේ භාගයක්. එහෙනම් පැය දෙකමාරක් චම් විතර කොල්ලිම්නිදා ගත වෙනවා කියලා කියනවා. එහෙනම් මෙයාලා කියනවා සෝල්වල සිට කොරියාවේ දකුණු දිග පැත්තේ තියෙන බූසාන් නගරය දක්වා පැය දෙකමාරකින් විතර යන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට මේකේ කිලෝමීටර් මං හිතන්නේ තියෙනවා කිලෝමීටර් 600 ගාණක් විතර. එතකොට ඒ කිලෝමීටර් 600 ගානම යන්න ගත වෙන්නේ පැය දෙකමාරයි. එතකොට හිතන්න KTX එහෙම නැත්නම් ශීඝ්‍රගාමී දුම්රියක වේගය කොහොමද කියන එක සම්බන්ධයෙන්. හරි. එහෙනම් මෙතෙන්දී ඔන්න කිව්වා මේ නගර අතර කොහොමද මේ දුම්රිය ගමනාගමනය සිදු වෙන්නේ කියලා. ඊට පස්සේ තව කතාවක් කියනවා. මොකද්ද? කොසොක් පොසනා කිචා. කොසොක් පොස කියලා කියන්නේ ශීඝ්‍රගාමී බස් සහ කිචා දුම්රිය තංගේ ආදී චංගොරි කියලා කියන්නේ මේ දිගු දුරක් නැත්නම් විශාල දුරක් දීර්ඝ දුරක් තේචුන් කියවතොම් පොදු ප්‍රවාහනය ඉයොන් හල්තේ භාවිතා කරන විටදී. එහෙනම් ශීඝ්‍රගාමී බස් එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කෝච්චිය වගේ දේවල් වල දීර්ඝ දුරක් පොදු ප්‍රවාහනය භාවිතා කරන විටදී ඉන්ටර්නෙට් තිනා අන්තර්ජාලය සහ මොබයිල් ඇප් ෆෝන් එකේ තියෙන ඇප්ස් තොන්හේ මාර්ගයෙන් පියෝ ටිකට් යෙමේහානන් ගොසි චොත්සම්නිදා. යෙමේහදා කියන්නේ වෙන් කරගන්නවා. නන් ගොත් එහෙම කරන එක වෙන් කරගන්න එක චොත්සම්නිදා හොඳයි කියලා කියනවා. එහෙනම් මෙයාලා කියනවා මේ ශීඝ්‍රගාමී බස් සහ මේ දුම්රිය වගේ දේවල් වලින් දිගු දුරක් පොදු ප්‍රවාහනය භාවිතා කරන විටදී අන්තර්ජාලයෙන් සහ මොබයිල් ඇප් මාර්ගයෙන් ටිකට් කලින් වෙන් කරවා ගන්න එක හොඳයි කියලා. පැහැදිලි රයිට්. අපි යන් ඉස්සරහට මොකක්ද කියන්නේ කියලා බලන්න. සෝල්, බූසාන්, තේගු, තේචොන්, ක්වාන්චු. සෝල්, බූසාන්, තේගු, තේචොන්, ක්වාන්චු කියලා කියන්නේ කොරියාවේ ප්‍රධාන නගර පහක නම්. මේ තංග්වා කතන් වගේ තේතොසි කියලා කියන්නේ ප්‍රධාන නගරවල ජිහාචොරිසම් නිදා උමන් දුම්රිය තියෙනවලු. එහෙනම් මෙන්න මේ කොරියාවේ අපි දන්නවා නගර පිළිබඳව අපි සාකච්ඡා කරා. හරි. මීට පෙර සංස්කෘතික කොටසකදී කොරියාවේ තියෙන ප්‍රධානත නගර මොනවද? ඒ ආශ්‍රිතව තියෙන තොරතුරු කීපයක් පිළිබඳව අපි සාකච්ඡා කරා. ඉතින් මම නැවතත් මතක් කරනවා මේ නව විශේෂ දේශයේදී කතා කරගෙන ඉන්න සංස්කෘතිය සහ තොරතුරු කොටස තාමත් ඔයා පිළිවෙලට නැරඹුවේ නැති කෙනෙක් නම් ඉක්මනින්ම යන්න channel එකට playlist එකේ දාලා තියෙනවා නව විශේෂ නිර්දේශයේ සංස්කෘතික කොටස් ටික ඉතාමත් පිළිවෙලට ඩේරික ඉතාමත් ලස්සනට බලලා වාට දැනුම එකතු කරගන්න කියලාත් මතක් කරනවා. ඉතින් මෙතන කියනවා මේ සෝල්, බූසාන්, තේගු, තේජොන්, ක්වාන්ජු කියන ප්‍රධානතම නගර පහ ඇතුළත උමන් දුම්රිය තියෙනවා කියලා. ජිහාචොල් උමන් දුම්රිය ඉයොන් හාමියොන් භාවිතා කරනවා නම් තොසියන්නේ සෝ නගර ඇතුලේ සිට පල්ලි ඉක්මනින් ඉදොන් හල්සිස්සම් නිදා ගමනාගමනය කරගන්න පුළුවන් කියලා කියන. එහෙනම් මේ උමන් දුම්රිය භාවිතා කරනවා නම් නගර ඇතුලේදී ඊටමත් වේගයෙන් මොකද්ද ගමනාගමනය සිදු කරගන්න පුළුවන් කියලා කියනවා. පැහැදිලිනේ? රයිට්. අපි යන් ඊළඟට මොකද්ද කියන්නේ කියලා බලන්න. ටෙක්සිනන් සමුල් නේසිගාන් ඉයොන් හල්සු ඉතන ටෙක්සි කියලා කියන්නේ ටැක්සිය
සමුල් නේසිගන් පැය 24ම ඉයොන් හල් ස්විට්නන් භාවිතා කරන්න පුළුවන් පියොන් රිහන් පහසු කියොත්තොන් සුදන් ඉම්නිදා ප්‍රවාහන මාධ්‍යයක් වෙනවලු. එනක් ටැක්සිය කියලා කියන්නේ පැය 24ම භාවිතා කරන්න පුළුවන් පහසු ප්‍රවාහන මාධ්‍යයක් කියලා කියනවා. ඊට පස්සේ කියනවා සොනල් තොරෝ කියලා කියන්නේ මේ අත වනනවා කියන අදහස. හරි අත වනලා ජිනා කානන් පින්තක්සි පසු කරගෙන යන පින්තක්සි හිස් ටැක්සියක්. හරි හිස් ටැක්සියක්. එහෙනම් අත වනලා අපි දැන් ඔය පාරේ යනකොට වීල් වලට අත දාන්නේ අන්න ඒ වගේ අත දාලා අත වනලා ඔයාව පසු කරගෙන යන හිස් ටැක්සියක් චබල් සිස්සොදෝ ඉච්චිමන් අල්ලගන්න පුළුවන් උනත් හරි ඉච්චිමන් අල්ලගන්න පුළුවන් උනත් මොබයිල් ඇප් ෆෝන් එකේ තියෙන ඇප්ස් තොන්හේ මාර්ගයෙන් පියොන්රියාගේ පහසු විදිහට ටැක්සියක් පුරල් සුදෝ ඉස්සම්නිදා කියන එකේ ක්‍රියා මූලය තමයි පුරදා කියන්නේ කතා කරනවා. පුරල් සුදෝ ඉස්සම්නිදා කතා කරගන්නවත් පුළුවන් කියලා කියනවා. එහෙනම් මෙයාලා කියනවා ටැක්සිය කියලා කියන්නේ පැය 24 පුරාම භාවිතා කරන්න පුළුවන් ඉතාමත් පහසු ප්‍රවාහන මාධ්‍යයක් කියලා. ඒකදී අත වනලා ඔයාව පසු කරගෙන යන හිස් ටැක්සියක් අල්ලගන්න පුළුවන් වගේම ඔයාගේ ෆෝන් එකේ තියෙන මොබයිල් ඇප්ස් එකක් මාර්ගයෙන් උනත් මේ ටැක්සියක් ඉතාමත් පහසුවෙන් කතා කරගන්න පුළුවන් කියලා. දැන් ලංකාවෙත් ඔය සිස්ටම් එක මේ වෙනකොට තියෙනවා. පික්මි ඇප් එක එහෙම දාගෙන ඉන්නවා නම් ෆෝන් එකට අපිට වීල් එකක් අපිට අවශ්‍ය තැනට ගෙන්න ගන්න පුළුවන්. එහෙම නැත්නම් පාරේදී අපිට ඕන නම් අවශ්‍ය නම් වීල් එකක් අත දාලා නතර කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ සිස්ටම් එකක් කොරියාවෙත් තියෙනවා. හරි ලංකාවෙත් තියෙනවා. ඉතින් අපි මේ පාඩමේදී කතා කරා ප්‍රධාන ප්‍රවාහන මාධ්‍ය කීපයක් පිළිබඳව. බස් එක පිළිබඳව කතා කරා. ඒ වගේම දුම්රිය, ඒ වගේම ශීඝ්‍රගාමී දුම්රිය පිළිබඳව. ඒ වගේම තව කතා කරා උමන් දුම්රිය පිළිබඳව. හරි උමන් දුම්රිය පිළිබඳව කතා කරා. සහ අවසාන වශයෙන් අපි කතා කරා මේ ටැක්සිය පිළිබඳව කොහොමද ටැක්සියේ වැඩ කටයුතු ටික වෙන්නේ කියලා. ඔන්න ඔහොමයි දැන් කොරියාවේ පොදු ප්‍රවාහනය නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් මීට වැඩිය ලොකු කරුණු කීපයක් තියෙනවා පොදු ප්‍රවාහනය කියලා කිව්වහම. නමුත් මේ 12 වෙනි පාඩමට අදාළව සංස්කෘතිය සහ තොරතුරු කොටසේදී අපිට මෙන්න මේ කියන කොටස් කීපය ඉගෙන ගන්න කියලා දීලා තියෙනවා. ඉතින් මම හිතනවා මේ කතා කරපු කොටස් කීපය ඉතාමත් පැහැදිලි වෙන්නේ නැති කියලා. ඉතාමත් සරලව අපි සාකච්ඡා කරා. එහෙනම් අද මෙතනින් වීඩියෝ එක නතර කරනවා. ඊළඟ පාඩමේ සංස්කෘතිය සහ තොරතුරු කොටසේදී නැවත හමු වෙන තෙක් ඔබට ජය ප්‍රාර්ථනා කරනවා.